හෙලෝ ගයිස් අද අපි කතා කරන්න යන්නේ නවීනතම AI එකක් ගැන. ඒ තමයි ග්‍රෝක් AI. ඉලෝන් මස්ක්ගේ XAI සමාගම හඳුන්වා දීලා තියෙන්නේ මෙන්න මේ AI එක ඕපන් AI එකක්. ඒ වගේම මෙන්න මේ ඕපන් AI එක ChatGPT වලට අභියෝගයක් වෙනවා මේ දවස්වල. ඉතින් Twitter X එකත් එක්ක ලින්ක් වෙලා තියෙන මේ තවත් සුපිරිම AI එකක් තමයි මෙන්න මේ ග්‍රෝක් AI කියන්නේ. ග්‍රෝක් AI චැට්බොට් එකක් ඉලෝන් මස්ක්ගේ XAI ටීම් එක තමයි මේක හඳුන්වා දීලා තියෙන්නේ. X Twitter එකේ රියල් ටයිම් ඩේටා යූස් කරලා ඔයාලට ට්‍රෙන්ඩිං Twitter එකේ ට්‍රෙන්ඩිං තියෙන දේවල් ගැන රියල් ටයිම් ආන්සර්ස් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට Twitter එකේ මේ මොහොතේ වෙන දේවල් ගැන ග්‍රෝක් AI එකකින් ආන්සර් එකක් ගන්න පුළුවන්. ඒ වගේම මේ AI එක ෆනි විටි රිස්පොන්ස් දෙනවා. සාමාන්‍ය චැට්බොට් එකක් වගේ ඩ්‍රයි කන්වර්සේෂන් එකක් නෙමෙයි දෙන්නේ. මේක ChatGPT වගේ ඩිප්ලොමැටික් AI එකක් නෙමෙයි. ඒ වෙනුවට රියල් හියුමන් ලයික් කැරක්ටර් එකක් තමයි මේ AI එක Twitter X platform එකත් එක්ක ඉන්ටග්‍රේට් වෙලා තියෙන්නේ. නිවුස් සමරිස් පෝස්ට් ඇනලයිස් කරන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද මේ ග්‍රෝක් AI එක ඔයාලගේ ෆෝන් එක ඉන්ස්ටෝල් කරගන්න කියලා. ඉතින් ඔයාලා යන්න Play Store එකට හරි App Store එකට හරි iPhone නම් App Store එකට ගිහිල්ලා ඔයාලා Android නම් Play Store එකට ගිහිල්ලා සර්ච් කරන්න ග්‍රෝක් AI කියලා. ග්‍රෝක් AI කියලා මෙන්න මේ විදිහට app එක එනවා. ඔයාලට පුළුවන් මෙන්න මේ app එක ඉන්ස්ටෝල් කරගන්න. මම මේක යූස් කරද්දි දැකපු තවත් විශේෂ දෙයක් තමයි මේ ග්‍රෝක් AI එකේ ChatGPT වල Gemini වල වගේ ඒකේ තියෙන ආටිෆිෂල් ලුක් එක, ඒ කියන්නේ කෘත්‍රිම විදිහට පේන ගතිය ගොඩාක් අඩුවෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් මිනිස්සෙක්ගේ හැසිරීමකට human behavior එකට සමාන කරලා. දැන් ඔයා වීඩියෝ එකක් හදනවා කියලා හිතමුකෝ. ඔයා වීඩියෝ එකක් හදනකොට human behavior එක use කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් ඔයාලට මේකෙන් performance බලා ගන්න පුළුවන්. වීඩියෝ එකක් ඔයාලා create කරද්දි මේකෙන් video images create කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මේකෙන් වීඩියෝ එකක් වගේ create කරනවා නම් ගොඩක් artificial look එක අඩු කරලා එයාලා මේ වීඩියෝ එක generate කරලා දෙනවා. ඉතින් ඔයාලා ඒ ChatGPT, Gemini අනිත් ඔයාලා use කරන AI platforms වගේම තමයි මේකත්. හැබැයි මේක ඒ වගේ ස්පෙෂල් AI එකක් වෙන්නේ මෙන්න මේ ෆීචර් එක තියෙන හින්දා. ඉතින් මම මේක කියපු නොකියපු ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔයාලට මේ app එක ගැන ගොඩක් තව දේවල් දැනගන්න තියෙනවා. ඉතින් ඔයාලා මේ app එකට කැමති නම් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම මේ විස්තරات අරන් එනවා. මම මේක පුංචි වීඩියෝ එකක් ගෙනාවේ ඔයාලට මේ ග්‍රෝක් AI එක දැනුවත් කරන්න. ඔයාලට මේක ෆ්‍රී යූස් කරන්න පුළුවන්. subscribe කරලා තියාගන්න. ඔයාලට ඉදිරියටත් ඕන වෙයි කියලා හිතෙනවා නම්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. goodbye.